මම දන්නවා ඉතින් මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම content creator කෙනෙක් තමයි. මොකද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මෙන්න මේ CapCut Pro version එක free use කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක කිසියම් වෙලාවක illegal method එකක් නෙමෙයි. මේක CapCut ලම දීලා තියෙන method එකකට තමයි මම මේ වැඩේ කරන්නේ. ඉතින් මම කරන්නේ desktop screen එකේ. ඔයාට මේක desktop screen එකකින් විතරයි ගන්න පුළුවන්. කියන්නේ desktop එකකින් විතරයි පුළුවන් කරන්න. මොකද මේ option එක include වෙන්නේ desktop එකේ විතරයි. මම දන්නේ හරියටම smartphone එකේ include වෙනවද කියලා. ඔයාට පුළුවන් smartphone එකේ include වෙනවද කියලා නිකමට හොයලා බලන්න. ඉතින් දැන් එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක ගිහිල්ලා කතා කරමු කොහොමද මේක කරන්න කියලා, කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් සාදරයෙන් පිළිගන්න අපේ දිතුල ටෙක් එක YouTube channel එකේ එන තවත් අලුත් educational content එකකට. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද ඔයාගේ CapCut Pro version එක මෙන්න මේ Pro version එක ඔයා free කරගන්න කියලා, free use කරන්න කොහොමද කියලා. ඉතින් මේ වෙද්දී ගොඩක් දෙනෙක් මිනිස්සු CapCut කියන software එක එහෙම නැත්නම් CapCut කියන application එක ගොඩක් කට්ටිය මේ වෙද්දී use කරනවා content creatorsලා විතරක්මත් නෙමෙයි. photography කරන මිනිස්සු පවා ගොඩක් විදිහවට CapCut තමයි use කරන්නේ. මොකද Adobe Premiere Pro වගේ දේවල් වලින් ගොඩක් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ Adobe Premiere Pro වගේ දේවල් වලින් edit කරනවා කියන්නේ ලොකු ගාණක්, ඒ කියන්නේ ගොඩක් වෙල වියදම් කරලා ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා වැඩි ඉගෙන ගන්න නැති application එකක් එහෙම නැත්නම් software එකක් විදිහට අපිට recommend කරන්න පුළුවන් CapCut කියන tool එක. ඉතින් මේ CapCut කියන tool එක ඔයාට දැන් ඔක්කොම free වෙලා ගොඩක් content creatorsලා අලුතෙන් බිහි වෙන content creatorsලාගේ ප්‍රශ්නේ තමයි මේ CapCut කියන එක Pro වෙච්ච එක. ඉතින් මේ CapCut කියන එක Pro වුණාට ඔයාට option එකක් දීලා තියෙනවා ඔයාගේ desktop screen එකේ මේ ඔක්කොම කොහොමද ඔයා free කරගන්නේ කියලා. ඉතින් මේක free කරන්න පුළුවන් කිසිම illegal method එකකින් නැතුව ඔයාගේ මේ වෙද්දි දැනට තියෙන, කියන්නේ මේ වෙද්දි ඔයාගාව තියෙන අලුත් version එක න ඒ අලුත් version එකෙත් මේ option එක තියෙනවා illegal නැතුව legal method එකකින් කරන්න. ඒ කියන්නේ legal method එකකින් කරන එක ඔයාටත් හොඳයි, මගේ channel එකටත් එක හොඳ නිසා. ඒ legal method එකකින් තමයි අද කරන්නේ. thumbnail එකේ තිබුණට හොර වැඩේ කියලා හොර වැඩක් වගේ තමයි වෙන්නේ. ගොඩක් කට්ටිය දන්නේ මේ වැඩේ. නමුත් මම ඔයාට මේ වැඩේ කියලා දෙනවා. ඉතින් මේකේදී ඔයාට ඕනෙම content creator කෙනෙක්ව අල්ලගන්න පුළුවන්. කියන්නේ content creator කෙනෙක් වුණාට වැඩක් නැහැ. edit කරන හොඳ suitable app එකක් නැත්තම්. ඉතින් මේ CapCut Pro එක අපි දැන් free ගන්න ඕනේ. ඉතින් free ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ desktop screen එකේ ඔයා CapCut එක include කරලා එහෙම නැත්නම් install කරලා තියන්න ඕනේ. ඉතින් දැන් අපි යමු desktop screen එකට. desktop screen එකට ගිහිල්ලා මේ දේ ගැන ලොකු විස්තර ටිකක් කතා කරමු. ඔව් ඉතින් දැන් මම ඉන්නේ මගේ desktop screen එකේ. මම මේ CapCut මගේ website එකට join වෙලා ඉන්නේ. ඉතින් මේකේ තියෙනවා get last version කියලා. ඉතින් මෙන්න මේ version එකකින් ඔයාට join වෙන මේ download කරගන්න පුළුවන්. මම ඒක download කරන්නේ නැහැ. දැන් ඔන්න ඔතන තියෙන old version එක තමයි download කරන්න එන්නේ, තමයි press කරන්නේ. මොකද අරක ක්ලික් කළොත් එම ඔයාට අලුත් එක තමයි install වෙන්නේ. මේකෙන් වෙන්නේ ඔයාගේ පරණම CapCut පරණම version එක ඔයාට include කරගන්න පුළුවන් වෙන එක. ඉතින් මේකේ see more කියන එක දුන්නට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඔක්කොම ටික ඔයාට බලන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි මෙන්න මේක මම තෝරගෙන තියෙනවා ජනවාරි 20 2023 හදපු එක. ඊට යටින් තියෙනවා නොවැම්බර් 1 2022 හදපු එකත්. ඉතින් ඔන්න ඔය දෙක තමයි ගොඩක්ම පරණ. ඉතින් මේ දෙකත් එක කම්පෙයාර් කරනකොට ඉතින් ගොඩක් පරණ මේක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් දැන් මම ඔන්න ඕකේ සිලෙක්ට් කරනවා. ඒක තමයි සිලෙක්ට් කළේ. ඒක සිලෙක්ට් කරලා මෙන්න එතන ඩවුන්ලෝඩ් කියන එක ප්‍රෙස් කරනවා. ඩවුන්ලෝඩ් කියන එක ප්‍රෙස් කළාට පස්සේ මේක normal විදිහටම ඔයාට මෙන්න මේ වගේ download කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේක drag and drop කරලා මේක normal විදිහටම normal application එකක් use කරන විදිහටම මෙන්න මේ වගේ පේන එක normal application එකක් install කරන විදිහටම මේකම install කරනවා මගේ device එකට නැත්නම් මගේ desktop එකට. ඉතින් මේක install කළාට පස්සේ තමයි ඉතුරු වැඩ ටික අපිට CapCut එකේ ඉතුරු වැඩ ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඔයාගේ normal එක කියන්නේ normal app එක වගේම
ඉන්ස්ටෝල් කරප එකත් ඔයාගේ නෝමල් මයි ෆයිල් එකට ගියාම ඔයාට බලාගෙන ඉමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මම CapCut එක ඉන්ස්ටෝල් කරනවා. ඉතින් ඒක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරනවා. ඉතින් දැන් තියෙන්නේ ඉන්ස්ටෝල් now ප්‍රෙස් කරන්න. ඉතින් ඔන්න ඔය වගේ ස්පීඩ් එකකින් ඔයාට පුළුවන් මෙන්න මේක ඇඩ් කරගන්න. ඉතින් දැන් මම මේක start now දෙනවා. දීලා normal CapCut tool එක වගේමයි normal විදිහටම trusting environment ඇවිල්ලා normal විදිහට මට ඔතන confirm කරන්න ඕනේ. ඉතින් ඕක ප්‍රෙස් කරලා normal එක වගේ මට වැඩ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් ඔන්න ඔතන ප්‍රෙස් වෙලා තින්නේ ඔන්න ඔතන ඔයාගෙන් ආන අලුත් එක කියන්නේ අලුත් version එක මේකට add කරන්නද කියලා. ඉතින් මේක install now දෙන්නේ නැහැ මම. මොකද install now දුන්නොත් මේකේ අලුත් version එක add වෙනවා. එතකොට මේක auto pro version වෙනවා. ඒක නිසා මම එහෙම කරන්නේ නැහැ. ඉතින් දැන් ඔය තියෙන්නේ මම කලින් මම pro version එකකින් use කරපු my CapCut එකේ අනිත් මම හදපු projects විදිහට save වෙච්ච මගේ අනිත් videos. ඉතින් මේවා බලන්න බෑ කියනවා. මේක upgrade කරන්නේ නැතුව මොකොත් click වෙන්නේ නැහැ. මේක upgrade කරන්න කියලා කියනවා last version එකට. ඒ කියන්නේ අලුත් version එකට. ඉතින් දැන් මම කරන්නේ මෙතන start create කියන එක click කරලා normal මගේ අර ඉම්පෝට් කරන තෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා ඔන්න ඒක වගේ ඉම්පෝට් ක්ලික් කරලා ඔන්න ඔතෙන්ට drag and drop කරනවා. ඉතින් ඊට පස්සේ ටයිම්ලයින් එකටත් මේක drag and drop කරනවා. ඉතින් මෙන්න මේ විදිහට use කළාට පස්සේ කිසිම දෙයක් අපිට pro version නැතුව free version use කරන්න පුළුවන් විදිහට මෙයාලා දීලා තියෙනවා. ඉතින් මේක කළොත් ඔයාට අනිවාර්යයෙන්ම අලුතෙන් කරන content creator කෙනෙක් අලුතෙන් එන content creator කෙනෙක් විදිහට ඔයාට මේක use කරලා export කරගන්න පුළුවන් කිසිම මුදලක් අය කරන්න නැතුව. ඉතින් කොහොමද මේ වීඩියෝ හොඳයි නම් දැම්ම දාන්න ලයික් එකක් ඒ වගේම අපේ channel එකට තවත් අලුත් කෙනෙක් නම් දැම්ම පස්සේ තියෙන subscribe bell icon එක press කරලා all කියන bell icon එක tick එකක් දාගෙන අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ ගැන දැක්ක දේවල් කියන්න තියෙන දේවල් ඔක්කොම පස්සේ comment section එකේ තියෙනවා. comment section එකේ comment එකක් තියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ලස්සන education content එකකින් හම්බෙන්නම් කියන ගමන් අදට ගින් යන්න මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Yow, alutma gamma, Didula Tech Academy. Ganna alutma gamma, graphic design, content create, ikmanin karana alutma deval. Obbe gamanata api dennam panividaya gamma. Alutma gamma ganna, graphic design, content create, ikmanin karana alutma deval. Sponsor Didula Tech Academy.